Hi guys. ඉතින් මේ පාර අපි ක්‍රිස්මස් බුෆේ එකට සිලෙක්ට් කරේ හොටෙල් එක තමයි ෂෙරටන් කොලම්බෝ එක. ඉතින් මම හිතුවා මගේ ඕනස්ට් රිවිව් එකක් ඔයගලන්ට එක්ක ෂෙයා කරන්න ඕනි කියලා. ඉතින් guys හොටෙල් එක ලස්සනටම ඩෙකොරේට් කරලා තිබ්බා. ඒක අනිත් එක මේ බුෆේ ඒරියා එකත් ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ඔක්කොම ලස්සනටම කරලා තිබ්බා. ඊට වඩා එක්ස්පෙක්ටේෂන් එක එක්සීඩ් වුණා. ඔයගලන්ගේ ස්ප්‍රෙඩ් එකත් guys over the phone ආනකොට ඒගොල්ලන් ගොඩක් විස්තර කරේ නෑ. හැබැයි කිව්වා ඉන්ටර්නැෂනල් බුෆේ එකක් කියලා. ඉතින් අපි සිලෙක්ට් කරාට අපිට ඩවුට්ස් වගේක් තිබ්බා ස්ප්‍රෙඩ් එක හොඳට තියෙදි කියලා. හැබැයි ඇත්තටම කිව්වොත් guys ස්ප්‍රෙඩ් එක නම් හොඳටම තිබ්බා. මගේ පුතාට මේ විදිහට ඒගොල්ලන් ඒගොල්ලන්ට කප් කේක් එක හදන්න දුන්නා. ඒ නිසා එයාත් හොඳටම සර්ප්‍රයිස් වුණා ඒක. එන්ජොයි කරා ඒක. අනිත් එක guys ආපු වෙලාවෙ කිව්වා බෙවරේජස් දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒකත් ඉන්ක්ලූඩ් කරලා තිබ්බා මේ ෆලුදායි peppermint and lemon cocktail එකක් වගේ. ඊට පස්සේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දීලා තිබ්බා. and ස්ප්‍රෙඩ් එක නම් guys ඇත්තටම මම වීඩියෝ එකේ නම් ටික දේවල් ටිකක් මම රෙකෝඩ් කරගත්තා. but ඒකට වැඩිය ගොඩාක් තිබ්බා ස්ප්‍රෙඩ් එකේ guys. ශ්‍රී ලංකන් තිබ්බා, මැලේසියන්, ජපනීස්. මගේ පුතාට ගොඩක්ම කැමති. මගේ පුතායි ගොඩක්ම කෑවේ ඉතින් සුෂි and සීෆුඩ් එකෙත් මාර ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. මම පේනවා ඇති වීඩියෝ එකේ මම අරන් තිබ්බා. මෙයා නම් හොඳටම ප්ලේ කරා guys. ඉතින් මම පොඩ්ඩක් එයාගේ වීඩියෝ එකක් දැම්මා ඔයගලන්ට පර්ෆෝමන්ස් එක ඔයගලන්ට එන්ජොයි කරන්න කියලා. ලොකුම සර්ප්‍රයිස් එක තමයි guys මේ සැන්ටා ආපු එක. අපේ පුතාලා දෙන්නම සර්ප්‍රයිස් වුණා. Thank you. අනිත් එක ටේබල් එකේ බොම්බම් තියලා තිබ්බා පොඩි ටොයිස් එක. so I think overall කතා කරනකොට මේකේ බුෆේ එක ඇත්තටම වටිනවා. and ක්‍රිස්මස් එකට හොඳටම සර්ප්‍රයිස් වුණා අපේ ෆැමිලි එකම. so hope you enjoy my video. See you in my next video. Thank you for watching. Bye bye.